බොටල් එකක් ටින් එකක් කරකවල නැති බාටෙන්ඩ් කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. Cheers! මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා what is flare bartending? Flare bartending කියන්නේ මොකක්ද? එතකොට මේකේ තියෙන categories මොනවද? සහ ලේසි move පහක් එක්ක ඔයා කොහොමද routine එකක් ලස්සනට ඔයාගේ බාර් එක ඇතුලේ කරන්න පුළුවන් වෙන විදිහ එකක් හදාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Cheers! Right guys, අපි බලමු මුලින්ම මොකද්ද flare bartending කියන්නේ කියලා. Flare bartending කියලා කියන්නේ bartending plus performance කියන එකට තමයි flare bartending කියන්නේ. ඉතින් ඔයා drink එකක් හදනකොට කිසියම් දෙයක් mix කරනකොට ඔයා ඒකත් එක්ක කරන මෙන්න මේ bartender objects අපි බෝතලයක්, tin එකක්, ඒ වගේම jigger එකක්, spoon එකක් මේ වගේ දෙයක් use කරලා අපි කරන performance එකට තමයි flare bartending කියන්නේ. Right? ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොඩි දෙයක් කරලා ඔයාගේ ගෙස්ව entertain කරන්න. ඉතින් මේකට තමයි අපි flare bartending කියන්නේ. ඊළඟ දේ තමයි flare bartending වල categories දෙක. ඉතින් එකක් තමයි අපි කියනවා මෙන්න මේ විදියට යන ඒවා working flare. අනිත් එක තමයි මෙන්න මේ විදියට යන ඒවා exhibition flare. ඉතින් working flare එකක් හැමතිස්සෙම beginner කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද ඒකෙදි බෝතලේ කොයි වෙලාවකවත් කැරකෙන්නේ නැහැ. සහ ඔයාට බාර් එකක් ඇතුලේ කරනවා නම් මේක තමයි ලේසිම විදිය. මොකද ඔයාගේ බාර් එකේ තියෙන ඇල්කොහොල් එක්කනේ අපි කරන්නේ. එතකොට ස්පිල් වෙන්නේ නැති වෙන්න අපි හැමතිස්සෙම ඇල්කොහොල් ටික අරක්කු ටික ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් working flare වලින් පටන් ගන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඊට පස්සේ exhibition flare. exhibition flare වල කියන්නේ මෙන්න මේ වගේ tap වෙන්න පුළුවන් බෝතලේ කැරකෙනවා object කීපයක් එකතු කරලා ඔයාලට කරන්න පුළුවන්. working flare වලත් මේ විදිහටම තියෙනවා. right එහෙනම් අපි බලමු කොහොමද මේ simple moves පහ කරගන්නේ කියලා. ඉතින් මම moves පහ ගෙනල්ලා තියෙනවා ඔයගලන්ට. මෙන්න මේ වගේ ලේසි මෙන්න මේ විදිහ එකක් ඒත් එක්කම මේ වගේ එකක් සහ ඊට පස්සේ පුළුවන් මෙන්න මේ වගේ එකක් මෙහෙම පාස් එකක් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ රෝලින් එකක් ගෙනල්ලා තියෙනවා. right අපි බලමු කොහොමද මේ move පහ කරන්නේ කියලා. පළවෙනි එක වාගේ හුරු අතේ අපි මේක පටන් ගන්න ටින් එකකින්. ඉතින් මම මේ move පහම කරන්නේ ටින් එකකින්. මේ විදිහට අල්ල ගන්නවා thumb finger එක තියලා ඒත් එක්කම index එහෙම නැත්නම් වඩ middle finger එක තියලා මෙන්න මෙහෙම මේක වටේ මෙන්න මේ විදිහට thumb roll එකක් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙන්න මේ වගේ එකක් double flip මෙන්න මේ වගේ pass එකක් flip දෙකක් මුලින්ම මෙහෙම ඊට පස්සේ පොඩක් කරකවලා හුරු අතේ ඉඳලා නුහුරු අතට. ඊළඟ move එක තමයි palm spin එක. ඉතින් palm spin එකක් කරන්නේ අපි හුරු නැති අතට මෙන්න මෙහෙම ඇඟිලි ටික දිග ඇරලා ඔයාගේ shake එකේ උඩින් තියලා මෙන්න මේ palm එක උඩ වටයක්. මෙතනින් පටන් ගත්තමයි මෙතනට වෙනකන් එන්න ඕනේ. මෙන්න මේ විදිහට. palm spin. ඊළඟ move එක තමයි මෙන්න මේ වගේ normal pass එකක්. මෙන්න මෙහෙම. ඔයාගේ නුහුරු අතේ ඉඳලා හුරු අතේ මෙන්න මේ ඇඟිලි උඩට. ඔන්න ඔය විදිහට. ඉතින් අන්තිම move එක තමයි මෙන්න මේ වගේ simple rolling එකක්. මෙතනට තියලා අත දිගේ හිමීට ඔයා මේක roll කරනවා ඔයාගේ ඇඟ පැත්තට. තිබ්බා හිමීට roll කරනවා. අත දිගේ පල්ලෙහාට. එහෙනම් අපි බලමු මේ move පහම එකට එකතු කරලා කොහොමද routine එක හදාගන්නේ කියලා. right number 1 2 3 4 5. ඉතින් මේ ටික ඔක්කොම එකපාර වලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. Thank you guys for watching. ඉතින් flare bartending ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් නම්
Savvy J YouTube channel එක subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment එකක් දාන්න. ඉතින් ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් flare button කියන්නේ journey එකක්. පොඩියට පටන් ගමු, confidence හදාගමු. එහෙනම් cheers හැමෝටම ජය වේවා.